දැන් ඉන්නවා මම තායිලන්තේ ප්ලැටිනම් කියලා සිටි එකේ මේ ඉන්නේ මේ බලන්න මේ වෙලාවේ මම තමයි මේ වෙලාව දැන් 8ට කිට්ටු මේ බලන්න මේක මොනවද දන්නේ නේද ඔක්කොම මේක තමයි ටැක්සි එක සාමාන්‍යයෙන් තායිලන්ත යනවා නම් ඕගොල්ලෝ බැංකොක් යනවා නම් සාමාන්‍යයෙන් බෝල්ට් කියලා ඇප්ලිකේෂන් එකක් තියෙනවා ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඒක ඩවුන්ලෝඩ් කරලා ඉන්ටර්නෙට් එක දාගත්තා නම් ඒක හරහා ඕගොල්ලන්ට මේ අඩුවට ගම මාර්ගය යන්න පුළුවන් බයික් රයිඩ් එකක් තියෙනවා ඒකේ සාමාන්‍යයෙන් මේ බයික් රයිඩ් එක තමයි ඉක්මනට යන්න පුළුවන් තනියෙන් ආවනම් නැත්නම් ටැක්සි එකේ විල්ලා මෙහි ඒකනම් ප්‍රයිස් එකක් දානවා සාමාන්‍යයෙන් කොහරි අපි ලොකේෂන් එකක් දාපුවම 150 ඉඳලා 300 විතර දානවා. ඒ අතර රේට් එකක් ඒගොල්ලෝ ගහලා ඒක මේව කරගන්නවා. අපි රයිඩ් එක කන්ෆර්ම් කරුවාන් පස්සේ අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් ඒක යනවද නැත්නම් මේ කැන්සල් කරන්නත් පුළුවන්. ඒ විදිහටම එයාපෝට් එක සාමාන්‍යයෙන් ඩොන් මුවන් එයාපෝට් එකට යන්න මම ඉන්න තැනකින් රුපියල් 500-450ක් කිල්ලුවා තායි බාත්. නමුත් ඒක බෝල්ට් එකේ හරහා අපි බුක් කරනකොට 200 ගාණයි තමයි ඉන්නේ 172 ඉඳලා 278ක් වගේ ගාණක් තමයි පෙන්වන්නේ. ඒ රේට් එක සාමාන්‍යයෙන් හොඳ රේට් එකක්. 9.14න් වැඩි කරනවා. ඒක ලංකා මුදල කන්වර්ට් වෙනවා. ඒ විදිහටම මේ නයිට් මාකට් එක තමයි මේක මම ඉන්න පෙන්නන්න ඕගොල්ලන්ට. මේ මාකට් එකේ ඉවිලා පැය 6න් 6ට වෙනස් වෙනවා. ඒ කියන්නේ වෙන කට්ටි දානවා. මේ තියෙන අපි සිතාල එපේ වගේ බාම් වර්ගයේ මේ තියෙන ඔක්කොම බාම් වර්ග තමයි. වේදනා නාශකයෝ. මේ ඉන්න හැම මිනිස්සුම ඉන්නවා. මේ බලාගන්න මේක මේ බලාගන්න මේ පළතුරු මංගුස් තියෙනවා ජම්බු තියෙනවා මේ ජම්බු 150යි ඒ කියන්නේ 9 ගානේ වැඩි කරම 1400ක් වගේ වෙනවා ඒ වගේම මේ ගඩු ගුඩා කියලා එකක් තියෙනවා ඊට පස්සේ මොර කියලා එකක් තියෙනවා ඒ වගේම જાතිය තමයි රතු පාටට තියෙන එකත් රම්බුටන් තියෙනවා රම්බුටන් 100යි ඒක කියන්නේ 900යි මේ වර්ක තියෙනවා තායිලන්ත වර්ක මේ ජම්බෝල තියෙනවා ජම්බෝල බලන්න ලස්සන ඒක පාට දෙකම ඔහම දාලා තියෙනවා ඒ විදිහට මේ මෙතන ප්ලැටිනම් කියලා මේ ස්ථානයේ මේක එඳුම හැම සෑහඳ අඩු මිල මෙතනින් තමයි අරගෙන ගිහිල්ලා සාමාන්‍යයෙන් ලංකාවේ ලොකු වැලන් ෂොප් වල විකුණන්නේ සාමාන්‍ය ටී-ෂර්ට් හැම මේකේ තායි බාත් 200යි ඒ කියන්නේ 1800 හොඳ ක්වොලිටි එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් බී ක්වොලිටි එකක් ඒ කියන්නේ කොපි එක ඔරිජිනල් සාමාන්‍යයෙන් ඔරිජිනල් ෂොට් එක සාමාන්‍යයෙන් 390ක් වගේ වෙනවා ඒ විදිහට මේ විදිහට මේ ස්ටෝල් ඔක්කොම පැය 6ට මාරු වෙනවා ඒකරොන්ට වෙන ටීම් එකක් එනවා ඊට පස්සේ මොනවද හැම තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ පැය 6ක් 8ක් ඒක කොහමද ෂිප් 3කට මාරු වෙනවා කියලා තමයි ආරංචියට මේ වෙනවා තායිලන්ත පොලිසිය තමයි ඒගොල්ලෝ ඔක්කොම ෆ්‍රෙන්ඩ්ලි මේ බලන්න මේ ස්ථානය කොහමද කියලා ලංකාවෙන් ගොඩක් කට්ටිය මේ හරියට තමයි එන්නේ මේ තියෙන සපත්තු එහෙම සාමාන්‍යයෙන් තායි බාත් 200ක් වගේ මුදලක් තමයි අලයි වෙන්නේ
ඒ කියන්නේ 1600යි. ක්වොලිටි එක ඇවිල්ලා ඇත්තට 100% ක්වොලිටි එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් හොඳයි. මොකද ෆෙස් ක්වොලිටි එක සාමාන්‍යයෙන් 10,000-12,000ක වගේ එනවා. මේ තියෙන්නේ මේක 200යි. මේ YouTuber කෙනෙක් ඉන්නවා මේ. හරි